Hello everyone, welcome back to my channel. අද මම ඔයාලව අරන් යන්නේ ඔස්ට්‍රේලියාවේ සෙන්ට්‍රල් වික්ටෝරියාවල තියෙන වෙනස්ම තැනකට. මේ තමයි හැංගින් රොක්. ඩ්‍රයිඩන් රොක් කියලාත් කියනවා. මේක එන්ගන් ලෝන් කියන ඉන්ටිජිනස් නේම් එකෙන් තමයි ඇබෝජිනල් මිනිස්සු හඳුන්වලා තියෙන්නේ. මේ තැන මුහුදු මට්ටමේ ඉඳලා මීටර් 718ක් උස තැනක්. මේක පිහිටලා තියෙන නිව් හැම්මන් හෙල්ස්කට් කියන ටවුන්ස් දෙක මැද. මෙල්බන් වල ඉඳලා මෙතනට කිලෝමීටර්ස් 70ක් විතර දුරයි. මේක මෙල්බන් ඔයාලට නම් එක දවසින් ගිහින් එන්න පුළුවන් ට්‍රිප් එකක්. one day trip එකක්. හැංගින් රොක් කියන්නේ සාමාන්‍ය ගල් කන්දක් නෙවෙයි. මේක විශේෂ තැනක්. ඒක වෝල්කැනෝ ඉරප්ෂන් එකකින් පිහිටුණු මාබ්ලන් එකක්. ඒ කියන්නේ විස්කස් මැග්මා එකක් පිට වෙලා ඒවා මේ රොක් එකේ ගැටිලා උණුසුම් වෙලා තමයි මේ ගල් හැදිලා තියෙන්නේ. මේ රොක් එකට වයස අවුරුදු මිලියන 6ක් විතර වෙනවා. කාලයත් එක්ක මේ වෝල්කැනෝ ඉරෝෂන් නිසා මේ රොක් එක යුනික් රොක් ෂේප්ස් වලට හැදිලා තියෙනවා. Guys, Hanging Rock isn't just a natural wonder. It's also a venue for world-class concerts. ඔයාලත් මෙතනට ගිහිල්ලා ඒ vibe එක තමන්ගේ ඇස්වලින්ම බලන්න ඕන. අද වෙනකොට Hanging Rock කියන්නේ වික්ටෝරියාවේ අති ජනප්‍රිය සංචාරක ස්ථානයක්. අපි මේක බලන්න ගියපු දවසේ නම් ගොඩාක් අය මේක බලන්න ඇවිල්ලා තිබුණා. උඩට නගින එක නම් එච්චර ලේසි වුණේ නැහැ. ඒත් හයිකින් ආස කෙනෙක් නම් ඔයා මේකට නගින එක මම හිතනවා හරිම ඉන්ට්‍රස්ටිං වෙයි කියලා. මොකද උඩට ගියාම තියෙන වීව් එක නම් මාරම ලස්සනයි. නවවන සියවසේ මැදදී හැංගින් රොක් එකේ මුලින්ම පදිංචි වෙලා හිටපු අයව ජනතාව විසින් බලයෙන් එතනින් පිටත් කරලා තියෙනවා. නමුත් වසර ගණනාවක් ඒගොල්ලන් මේ තැනට ආදරෙන් තමයි ජීවත් වෙලා තියෙන්නේ. කොලොනි කාල මිනිස්සු ආවට පස්සේ ගොඩක් දේවල් වෙනස් වුණත් ඔවුන් අදටත් මේ හැංගින් රොක් කියන තැනත් එක්ක සංස්කෘතික සහ අධ්‍යාත්මික සම්බන්ධතා තබාගෙන ඉන්නවලු. මේකේ පහළට එනකොට ඉන්ෆර්මේෂන් සෙන්ටර් එකක් තියෙනවා. ඒ වගේම තමයි ඔයාලට මෙතන මේ පේන්නේ මේ හැංගින් රොක් එකේ ආකෘතියක් කියලා හදලා තියෙන එක. මෙතනදී ඔයාලට ඉන්ෆර්මේෂන්ස් ගොඩාක් ගැදර් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මෙතන කැෆේ එකක් තියෙනවා. ඊට අමතරව ඔයගලන්ගෙන් එක වෙහිකල් එකකට $10 වගේ තමයි ඊළඟ charge කරන්නේ. Thank you for joining me on this exploration of Hanging Rock. If you're visited or have thoughts to share, please leave a comment below. Don't forget to like and subscribe our channel for more journeys into Australia's remarkable sights. Bye!